ආයිබෝවන් කියලා පිළිගන්නවා ටෙක් බයි නිමා YouTube channel එකට. ඉතින් මගේ YouTube channel එකේ පළවෙනි වීඩියෝ එක විදිහට මම තෝරගත්තේ access is denied කියන මෙන්න මේ හැමෝටම ප්‍රශ්නයක් වෙලා තිබ්බ මෙන්න මේ error එක fix කරගන්න විදිහ. ඒ වගේම මේ error එක fix කරගන්න විදිහ ගොඩාක් YouTube channel වල ගොඩාක් videos තිබුණත් ගොඩක් දෙනෙක්ට මේ error එක fix කරගන්න බැරි වුණ නිසායි මේ වීඩියෝ එක ගෙනාවේ. ඒ වගේම මතක් කරන්න ඕන මේ වීඩියෝ එකේ යම්කිසි අඩුපාඩුවක් තියෙනවනම් ඔයාලා මේ වීඩියෝ එකට කමෙන්ට් එකක් දාන්න. එතකොට ඊළඟ වීඩියෝ එකෙන් මම ඒ අඩුපාඩු හදාගෙන ඔයාලත් එක්ක ඉදිරියට එනවා. ඉතින් අපි යමු වීඩියෝ එකට. හරි. අපි දැන් බලමු මේක කොහොමද කරන්න කියලා. ඉතින් මෙහෙම මේ ප්‍රශ්නේ තියෙන්නේ ගොඩක් ඉතින් ෆයිල් වෙනස් කරලා එක එක ගැජමැටික් දාලා ඒ වගේ විවිධාකාර දේවල් කරනකොට ගොඩක් ඉතින් PUBG ගහන කොල්ලෝ Free Fire ගහන කොල්ලෝ ඉතින් එයාලා ඉතින් ෆයිල් එකක් යූස් කරලා එහෙම කරලා ඉතින් දන්නවනේ ඉතින් පොඩි ගේම් දානවනේ. ඉතින් ඒ වගේ අයට ඇත්තටම සමහරක් කොල්ලෝ ඉන්නවා උන්ට ෆෝන් එකක් ගන්න සල්ලි නැහැ. ඉතින් එයාලා මොකද කරන්නේ ෆෝන් එකක් ඉතින් ලෝන් එකක් නේ දැන් ගෙවන්න දෙනවනේ ෆෝන්. ඒ වගේ පොඩි ලෝන් එකක් දාලා ගෙවන්න හරි ෆෝන් එකක් ගන්නවා. ඉතින් එහෙම ගන්න කෙනෙකුට ඇත්තටම ඒ අදාළ කම්පැනි එකෙන් ෆෝන් එකට කිසිම ඇක්සස් එකක් නැහැ. ෆෝන් එක ලොක් කරලා දෙන්නේ අපිට ෆයිල් යූස් කරන්න බෑ. සිස්ටම් ෆයිල් චේන්ජ් කරන්න බෑ. ඒ වගේ ලොකු ප්‍රශ්න ගොඩකට අපි මැදි වෙනවා. ඉතින් ඒ අයට දැන් මගේ ෆෝන් එකත් ඒ වගේ ෆෝන් එකක් මේ තියෙන්නේ. මේකේ ඔය පේනවනේ දැන් අපි සාමාන්‍ය නෝමල් ෆෝන් එකකින් මෙතෙන්ට Android වලට ගිහිල්ලා data වලට ගියාම මෙතන ෆයිල් ටික පෙන්නනවා අපේ සිස්ටම් ෆයිල් ටික. නමුත් මෙතන ගොඩක් අය යූස් කරන්නේ මේ Apache කියන ෆයිල් මේ Explorer එක. ඒකේ දැන් මෙතෙන්ට ගියාම access denied කියලා වැටෙනවා. මේක කොහොමවත් හදන්න බෑ. ඉතින් ඒ කියන්නේ සමහර ෆෝන් වල ඉතින් මෙහෙම අර developer option වලට ගිහිල්ලා එතනින් වෙනසක් කරලා මේ කරලා ඒ වගේ තව third party app එකක් දාලා ඒ හරහා කරන්න පුළුවන් ක්‍රම තියෙනවා. නමුත් මේ විදිහට ගනිපු ෆෝන් එකක කවදාවත් එහෙම කරන්න බෑ. developer option එක on කරන්න බෑ. දැන් මගේ ෆෝන් එකෙත් දැන් මේකෙත් මෙතනින් ගියාම තා පොඩි දෙයක් තියෙනවා මෙතනින් එහාට මගේ voice cut එක ඇහෙන්නේ නැහැ. මේක මොකක් හරි හේතුවක් නිසා මම දන්නේ ඒක හදන්න බෑ. ඒ නිසා දැන් මම මෙතනින් එහාට ඔයාලා පොඩ්ඩක් බලන්න මගේ ෆෝන් එකෙත් ඒ විදිහට වෙනවා. ඊට පස්සේ my phone එකට මම යනවා දැන්. ගිහින්ලා Android version එකට යනවා build number. හරි. ඔයාලා දකින්න ඇති එතන මොකද උනේ කියලා. ඉතින් ඒ විදිහට තමයි වෙන්නේ. ඉතින් ඒක නිසා කොයිම වෙලාවකත් කිසිම වෙලාවකට developer option එක on කරන්න බෑ. ඉතින් ඒ වගේ වෙලාවට අපිට පොඩි විසඳුමක් තියෙනවා. ඔයාලට කරන්න තියෙන්නේ මුලින්ම යන Play Store එකට ගිහිල්ලා search කරන්න file manager කියලා. මේ තියෙන file manager. file manager එක search කරාම මෙහෙම පහළට යද්දි ඔයාලට මෙන්න මේ නිල් පාටට අහු වෙනවා හම්බ වෙනවා මෙන්න මේ වගේ app මේ file කියලා එකක්. ඒ කියන්නේ මෙන්න මේක app එක මම දැන් ටික install කරලා තියෙන්නේ. මෙන්න මේ app එක. මේ app එක හම්බ වෙනවා. හරිද? ඒකට ගිහිල්ලා ඒක install කරන්න මම දැන් මෙතන install කියලා වැටෙන්නේ නැහැ. මගේ ඒක install කරලා තියෙන නිසා. ඉතින් පොඩි app එකක් තියෙන්නේ ලොකු ගාණක් නැහැ. MB 10ක 15 වගේ පොඩි app එකක්. ඊට පස්සේ ඒක install කරාට පස්සේ ඔයාලා කරන්නේ ඒක මුලින්ම open කරන්න. හරිද? ඕපන් කරාට පස්සේ දැන් ඔයාලා දකින්න ඇති අර ෆෝල්ඩර් එකේ අර අනිත් මේ ආචිව් කියන මේ Explorer එකෙන් යද්දී මේ Android වලට ගිහිල්ලා data file use කරන්න බෑ. නමුත් මේකේ පෙන්නනවා. හරිද? මේකේ පෙන්නවා කියලාත් මේකේ අපිට ගිහිල්ලා මෙතනින් ෆයිල් එකක් මේ ඒ කියන්නේ මේව කරගෙන ඉඳලා අපි ඒක කොපියක් ගන්න ඕනේ. දැන් මෙහෙම මෙහෙම හිටියට පස්සේ මෙතන අපිට මේ උඩ iricali.2 ගිහලා කොපි කරන්න පුළුවන්. නමුත් කොපි කරාට ඒ කොපි කරන එක ගිහිල්ලා අපිට සිස්ටම් ෆයිල් වලට මාරු කරන්න බෑ. ඒක මේ app එකෙත් කරන්න බෑ. නමුත් මේක වෙන ක්‍රමයක් තියෙනවා. මේක දැන් අපි යමු දැන් සිස්ටම් ෆයිල් වලට දැන් හිතන්නකෝ ඔන්න මේ PUBG එක තියෙනවා. PUBG එකේ සිස්ටම් ෆයිල් එකට යනවා අපි. එහෙනම් ගියාම මෙතන දැන් මේ ෆයිල් එක පෙන්නනවා. මෙතන මේකේ තියෙන ෆයිල් ටික පෙන්නන්නේ. ඊට පස්සේ එතන මෙන්න මේ විදියට අපිට පුළුවන් මේ වින්ඩෝ එක මෙහෙම උඩට මේව කරලා අර වින්ඩෝ දෙකක් ගන්න අපිට.
අන්න ඒ විදිහට දෙකක් ගන්න. හරිද? ඒ දෙකක් අරගෙන ඉවර වෙලා මෙතන මේ උඩ තියෙනවා ඉරි කෑලි 3ක්. මේ ඔයාලට පේනවද මේ ඉරි කෑලි 3ක් තියෙනවනේ. අන්න ඉරි කෑලි 3 උඩ ක්ලික් කරන්න. ක්ලික් කරලා ඉවර වෙලා ඒකේ මේ උඩින්ම තියෙන new window කියලා එකක්. මේ තියෙන්නේ. අන්න ඒක උඩ ක්ලික් කරන්න. ක්ලික් කරාට පස්සේ මෙතනින් යට වැටෙනවා ඒ වගේම තව එකක්. හරිද? ඊට පස්සේ ඒකේ මුලටම යන්න ඔයාලගේ ෆෝන් එකේ ෆයිල් එකට යන්න අදාළ ඔයාලට ෆයිල් එකක් කොපි කරගන්න තියෙනවා නම් ඒ අදාළ ෆයිල් එක ගාවට යන්න. හිතන්නකෝ මෙන්න මේක කියලා මොකක් හරි ෆයිල් එකකට අපි යන්කෝ මෙන්න මේක කියන මොකක් හරි වල ෆයිල් තියෙනවා මේ ඔය එක ෆයිල් තියෙනවනේ. ඒ ෆයිල් යූස් කරද්දී මෙන්න මේක කියලා හිතන්නකෝ. ඔන්න ඔහොම කරලා මේ අදාළ ෆයිල් එක උඩ අපි ක්ලික් කරගෙන ඉන්න ඕනේ. හරිද? ඒ ඉඳලා ඉවරලා මේ නිල් පාට පොඩි ටික් එකක් තියෙනව නේද? ඒ නිල් පාට ටික් එක උඩ මෙහෙම කරලා ටච් කරගෙන මෙහෙම උඩට අදින්න ඕනේ. ඇදලා අර ෆෝල්ඩර් එකට දාන්න ඕනේ මෙහෙම. හරිද? අන්න. කිසිම ප්‍රශ්නයක් නැහැ. අපිට ඒ ෆයිල් එක අදාළ විදියට ඇතුළේ තියෙන ෆයිල් ටිකත් එක්කම ඔක්කොම එතෙන්ට වැටෙනවා. අන්න ওই විදිහට තමයි කරගන්න තියෙන්නේ. ඉතින් මීට වඩා ක්‍රමයක් මම හෙව්වා. ලේසි ක්‍රමයක් ඒ විදිහට ලේසි ක්‍රමයක් නැහැ. ඉතින් මේක තමයි මට හම්බුනේ එකම ක්‍රමේ. මේ විදිහට ඔයාලා කරලා බලන්න. කරලා හරිනම් කමෙන්ට් එකක් දාන්න, ලයික් එකක් දාන්න, ෂෙයා පාරකුත් දාලා සපෝට් එකක් දෙන්න. සබ්ස්ක්‍රයිබ් කරගෙන යන්න. thank you